Hi guys! අද අපි ගෙනාවා අපේ ටවුන් එකේ තියෙන රසම තැනකින් කෑම එකක්. මොකද ගොඩක් වෙලාවට අපි යනවා බුෆේ වලට යනවා, ඊට අමතරව හොටෙල්ස් වලට යනවා, ඒ අවුටින් යනවා. ඒ වගේ තැන්වලදී ගොඩක් වෙලාවට අපි ගන්න බුෆේ එක ගැන අපි ගොඩක් රිවිව්ස් අපේ channel එකේ දාලා තිනවා. හැබැයි කොහොම මොන බුෆේ එක කෑවත් අපි හැමෝටම තියෙනවා ටවුන් එකේ අපිට හරියන කඩයක්. අපි හැමෝටම තියෙනවා අපිට මොන බුෆේ එකකින් කෑවත් වැඩක් නැහැ. ටවුන් එකේ කඩයක් තියෙනවා. ඒ කඩෙන් කෑවොත් තමයි අපිට හොඳට බඩ පිරෙන්නේ සහ අපිට නිකන් දැනෙන්නේ. ඒක නිසා අපේ ටවුන් එකේ දැනෙන කඩ දෙක තුනක්ම තියෙනවා. ඒක නිසා ෆස්ට්ම අපි එක කඩයක් මේ දැන් try කරන්න යන්නේ. නාසි ලාර්ජ් එකක් ගෙනාවා. මේකෙදි අපි කඩේ නම වැඩිය කියනවට වඩා මේ කෑම එකේ රස, කෑම එකේ මොන වගේ පෝෂන් එකක්ද, මේක ඇත්තටම කී දිනෙකට ඇති වෙයිද වගේ දේවල් තමයි කතා කරන්නේ. ඒකට නමත් චුට්ටක් කියමු. නම කියන නම නෙමෙයි අපිට වැදගත්. අපි ගොඩක් වෙලාවට මොන බුෆේ එකකට ගියා ටවුන් එකේ රයිස් කඩේ අයියා දාලා දෙන රයිස් එක තරම් රහ නැහැ කියලා. අද අපි බලමු ටවුන් එකේ තියෙන කෑම. සමහරට එකම කඩේ තියෙනවා. අපි කැමති ගොඩක්. නාසි එකද කන්නේ, මික්ස් රයිස් එකද කන්නේ, බිරියානි එකද, ඔය වගේ ගොඩක් තියෙනවා. චොප්සි රයිස් එකද, ඔය වගේ. අද අපි ගෙනාව නාසි එක. හොඳ රසෙන් තියෙනවා. අපි බලමු මේක තමයි පෝෂන් එක. මේක මේ ලාර්ජ් එක. හරිද? ලාර්ජ් පෝෂන් එකක්. ගයිස් මේක තමයි පෝෂන් එක. අපිට තියෙන පෝෂන් එක නාසි එකේ ඔයාලට පේන හොඳට කල එක. ඊට අමතරව අපිට දීලා තියෙනවා ඉස්සෝ 4ක්, ඔම්ලට් එකක්. ඔම්ලට් එකක් නෙමෙයි, මොකද්ද මේකට කියන්නේ? බුල්සයි එකක් තියෙනවා. හරි, අපි බලමු දැන් කොහොමද කියලා මේකේ රස. මේ ඊට අමතරව මොනවද මේ? බටු මෝජු තියෙනවා. අපි බලමු කෑම එක කොහොමද කියලා. අපි දෙන්නත් එක කන ගමන් රස ගැන කතා කරමු. සුවඳයි. ගෙදරදි කන්නේ චිලි පේස්ට්ුත් තියෙනවා කිව්වේ නෑ එක. ගෙදර වගේ කියලා කියන්නේ හැමතිස්සෙම ඒ වගේ අර ගෙදරදි කද්දි තියෙන මේක ලැජ්ජ බය ඔක්කොම ගිහිල්ලා හොඳට කන්න පුළුවන්. මොන හොටෙල් එකේදීවත් අහ මොන බුෆේ එක 7000 8000 දීලා යන බුෆේ එකකවත් නැහැ මේ ගෙදරදි කන ගැම්ම. පේනවනේ පෝෂණය. සාමාන්‍යයෙන් මේක මේ අපි ගෙදර ගෙනාවොත් බත් පිඟන් සාමාන්‍යයෙන් අපි නිකන් දවසේදී අපි නිකන් කද්දි බෙදා ගන්න බත් පිඟන් තියෙන ඒ වගේ ඒවා පුළුවන් අපිට තුනක් විතර පුළුවන්. තුනක් විතර යන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍ය අපි ගෙදර කන වගේ පිඟන් 3ක් කන්න පුළුවන් මේක. බලමු මේ තියෙන පෝෂන් එක. සාමාන්‍යයෙන් හොඳට බඩගිනි වෙලා හිටියා සාමාන්‍යයෙන් පොඩ්ඩක් වගේ ඉතුරුයි ඕනන්නේ. ඔව් දෙන්නට හොඳට බඩ පිරෙන්න කන්න පුළුවන්. මේකට ග්‍රේවි හම්බෙන්නේ නැද්ද? ග්‍රේවි බකට හම්බුන්නේ නැහැ. සරයි. සොසේජස් දැන් කවුනා. නියම නාසි ෆ්ලේවර් එක තියෙනවා පෝෂන් එකේ. අපි කොහෙන් කටක් කනලා ගත්තත් එක්ක චිකන් කෑල්ලක් නැත්තම් සොසේජස් කෑල්ලක්, මාළු කෑල්ලක් අනිවාර්යෙන්. අනිත් දේ තමයි ස්පෙෂලි කියන්න ඕනේ මෙයාලගේ හාල් එක. අපි ඒකට තමයි ගොඩක්ම කැමති. හොඳ බාස්මති හාලක් තමයි ඒගොල්ලෝ තෝරගෙන තියෙන්නේ. අර නාසි ගුරාන් එකේ එන ඔරිජිනල් රස ගන්න අනිවාර්යයෙන්ම බාස්මති එකක් ඕනිමයි. ගොඩාක් තැන්වල දෙන්නේ පොන්නි සම්බා වගේ එකක් තමයි හාලනේ. 265ට දෙන ඉන්දියන් පොන්නි සම්බා එක. මේ වගේ මේ බලන්නකො දිගයි හාලේ. හරිම දිගයි. බටු මෝජුත් දාගන්න ඕනේ. මම දැන් තමයි දැන් හොඳට චිලි පේස්ට් දාගත්තේ. මොකද චිලි පේස්ට් ඇත්තටම ඕනේ නැහැ. මට නම් ඕනේ නැහැ. චිලි පේස්ට් ආවම සුපිරි. දැන් නිකන් බලන්න අපි දෙන කටවල් කීපයක්ම කෑවා. ඒත් බලන්න පෝෂන් එක. හරිද? මේ අපේ ටවුන් එකේ තියෙන කඩ සමහරවිට මීට වඩා ඔයාලා ටවුන් වල කඩ රසය ඇති. ඊට වඩා පෝෂන් හම්බෙන්නේ නැති.
මේක ගාන උනේ 1400 බෙක්දස් 400ට පාඩුත් නෑනේ. සාමාන්‍යයෙන් 3 දෙනෙක්ට හොඳට කතා හැකි. ඔව්. මං කියන්නේ සහගිනිකාරයෝ 3 දෙනෙක් නෙමෙයි. සාගතේ ඉඳලා ආපු 3 දෙනෙක් නෙමෙයි. නේ. වල් මාළු. ඉස්සෝ හරියටම 2 3 4 නේ. මෙතන තියෙන 5යි. සෝ එනම් 5ක් විතර ඉඳලා තියෙනවා. මං හිතුවා 4යි කියලා. ඒගොල්ලන්ගේ මේ හරිය ලස්සනයි පැකින් එක. බත් එක ලෙහබ්දිම උඩ ගානට ඉන්නේ. ඉස්ස 5 දෙනා හරි 4 දෙනා හරි. ඒක මාර ලස්සනයි. ඒක පොඩි ඇට්‍රැක්ෂන් එක වැඩි එතකොට. අනේ මම නිකන් කෝල් ලෝඩ් එකක් දාලා ගත්තේ. මේ ස්පෙෂල් අපි වීඩියෝ එකක් කරනවා. එහෙනම් මුකුත් මෙතන මෙන්ෂන් කරලා නැහැ. නිකන් කෝල් එකක් දාලා ඕඩර් කරලා ගිහිල්ලා ගෙනාවා. හැබැයි දැක්කනේ ඔයගොල්ලෝ මේ අර පෙට්ටිය ඕවර්ලෝඩ් පිරෙන්න. ඒ කියන්නේ මගේ භාෂාවෙන් කියනවා කට කපලා. පෙට්ටිය කට කපලා තිබුණා. ලොකු බොම්බයි ලුණු කෑලිත් තියෙනවා. ඒක හැබැයි වෙනම ටේස්ට් එකක්. නේද බාගෙට ෆ්‍රයි වෙච්ච වගේ. සාමාන්‍ය උණු ගතිය තාමත් තියෙනවා. මොකලනේ දුන් දාන එහෙම එකක් පේන්නේ නැති වුණාට නම් කිසි මට්ටමකට තාම තියෙන උණු ගතිය. බත් පිඟානට මේ වගේ එකක් බෙදාගෙන කකුලක් උඩට අරගෙන ටීවී එකේ තමන් කැමති යන්න ඒක දාගෙන බලද්දි තමයි හොඳම චිල් එක. ඒ මට්ටමෙන් චිල්ලක් ගන්න පුළුවන් නම් ඇත්තටම ලොකු තැන්වල බුෆේ ගන්න අවශ්‍ය නැහැ. සමහර නාසි වල අපේ ඉස්සරහට ටවුන් එකෙත් ගොඩක් ඉස්සරහට එහෙම නාසික පොඩ යුනික් එකක් තමයි මේ. නාසියට උඩින් මේ වගේ බිත්තරයක්. අන්නාසි. බලන්න ඔයගොල්ලන්ගේ සමහර ටවුන් වල එහෙම ඇති. උඩ අනිවාර්යෙන් මේ වගේ බිත්තරයක් නැත්තම් අන්නාසි පතුරක්. සමහර ඒවා සොසේජස් දෙකක් දානවා. මේකටත් මික්ස් කරලා ඊට අමතරව සොසේජස් දෙකක් දානවා. ඉස්සරම තිබුණා ටවුන් එකේ කඩයක් ඒකේ තිබුණේ මේ වගේ. සොසේජස් දෙකක් දාලා අන්නාසි කෑල්ලක් දානවා පොඩි අන්නාසි පෙති භාගයක්. මේකෙන් දැන් අපිට අන්නාසි රහක් ආවේ නැහැ. නෑ අන්නාසි දාලා තිබ්බේ නෑනේ. මේ අන්නාසිද? කියද්දිම තිබ්බා. ඇත්තද? ඕ. අන්න තාම කියවුන්නේ නෑ. මෙතන අන්නාසි ගණන්ද දන්නේ නැහැ. මේ නැත්තම් මෙයාලගේ වෙනදට තියෙන අන්නාසි කෑලි හැපෙනවනේ. අද නෑනේ. අද එකම එක කෑල්ලක් හම්බුණා. අන්නාසි. ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. දෙන්නට කැඩි දෙක. අනිත් ඉන්ග්‍රීඩියන්ට් එක්ක ඒක එච්චර නොසලකා හැරිය හැකි වරදක්ද? පොඩ්ඩක් අඩුවෙන් තමයි අන්නාසි තිබිලා තියෙන්නේ. ඇත්තටම මම දන්නේ ලංකාවේ එහෙම නාසියකට ස්ටෑන්ඩඩ් එකක් නැහැ. මොකක් හරි ස්ටෑන්ඩඩ් එකක් හදනවා නම් නාසියක මොනවද තියෙන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්. ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න තියෙන්න ඕනේ ඉන්ග්‍රීඩියන්ට්. සාමාන්‍යයෙන් නෝමල් තියෙනවා සොසේජස්, චිකන්, ඉස්සෝ, මාළු තියෙනවා. ඊට අමතරව අන්නාසි තියෙන්න ඕනේද නැද්ද අනිවාර්යෙන්ම ස්ටෑන්ඩඩ් මේ නාසියකට. මට දැන් බඩේ පිරුණා මගේ. මගේ ඇත්තටම ඕවෙන්නේ පිරලා තින්නේ අර දැන් ගෙදර කෑම එකක් ඔය නෙමෙයි රයිස් එකක් අද්දි අර ලිමිට් එකෙන් එහා යනවා අපි. වයිෆ් හදන කෑම රහ නැහැ කියනව නෙමෙයි. මේ ආදන කෑම රහ නැහැ කියනව නෙමෙයි. ඒක හරියට තේරුම් ගන්න. මේ ඒව කෑම රහ නැහැ කියනව නෙමෙයි. ඔයාගේ කෑම දෙපාරක් බෙදන් කන්නේ කියනව නෙමෙයි. හරියට තේරුම් ගන්න. ඉතින් අපි හැමදාම කඩෙන් කමු. ඒක හරි. අර ඇත්තටම පොඩි ලෝභකමක් එනවනේ. අතාරින්න හිතෙන්නේ නැති. දැන් මං ඇති කියලා ආයෙත් චුට්ටක් ගත්තා ළඟට. අතම මම අම්බරුවෝ කෑවේ නෑ. කොහොමද මම පර්සනලි ඒවා මම හැදුවත් කන්නේ නැති කෙනෙක්. අමාරුවෙන් තමයි අර රස පොඩ්ඩක් බලන්න හරි කටේ ගන්න නැත්තම් එimhe කන්නෙම නෑ. මං තමයි ඒකට පොඩි කැමැත්තක් තියෙන්නේ. මට ඇත්තටම කන්න බෑනුවට බඩ පිරීලා හොඳටම මේ වගේ පස්සට
ඇත්තටම අර ශ්‍රී ලංකන් කියන ෆ්ලේවර්ස් ඔක්කොම දැනෙනවා. අපි සාමාන්‍ය රෙස්ටොරන්ට් එකකට හරි බුෆේ එකකට හරි ගම මෙච්චරම ෆ්ලේවර්ෆුල් ගතියක් මට දැනිලා නැහැ. මේක ඇත්තටම කොතර කටට සැරට නිකන් අර සුපිරියකට දෙනවා. ඒ කියන්නේ නාසිකේ ඔරිජිනල් ෆ්ලේවර් එක මේකේ එනවා කියන එක කියන්නේ. ගොඩාක් තැන් වල ගියාම අර සැර අඩුවට සෝස් ගතිය වැඩියට නැත්තම් ඔයිලි ගතිය වැඩි සැර අඩු කරලා අර පාට දාලා තියෙනවා ගානට අපේ පාට එන්න. හැබැයි මේක එහෙම නැහැ පාට රස සුවඳ සැර මේ ඔක්කොම සුපිරියරම තියෙනවා. ඒකයි අපි මේකට මෙච්චර මාස. තව අපේ ටවුන් එකේ මේකට අමතරව තව තියෙනවා නාසි වලට ස්පෙෂල් වෙච්ච කඩයක්. මේකේ නාසි ෆ්ලේවර් එක සුපිරි. මම කාලා තියෙකද? ඔය කාලා තියෙනවා. අපි ඊළඟ දවසේ හිමුනොත් නෑ බෑ ආයි නාසි බෑ. නාසි බෑද? බෑ. ටිකක් වෙනස් එකක් ඕනේ. කොත්තු කොත්තු එකකට යමු. ඇත්තටම අපි දෙන්න පර්සනලි කොත්තු කන්නෙම නැති තරන්නේ. කන්නෙම නැති තරම්. කොත්තු සීන් එක නේද? සාමාන්‍යයෙන් ගොඩක් අය සතියකට අර කොත්තුවක් නැතුවම බැරි ලයිෆ් එකක් නෙගන්න. මට සෙට් වෙන කොත්තු ගොඩක් තැන් වල දැමෙන්නේ. ඒක හරි. අපේ අයියා කැමති නැහැ ඒ ග්‍රේවි වැඩියෙන්, වේලිලා වැඩියෙන් කැමති නැහැ. එයා හදන එක එක තැනක් අපිට හම්බුණා ගෙවල් ගාවම චූටි කරත්තයක් වගේ තියන් අංකල් කෙනෙක් හදනවා. අනේ අංකල් ටික දවසකින් වැහුවා. ඔව් දැන් එයා රෝල්ස් තමයි කරන්නේ මේ කොත්තු කරන්නේ නැහැ. ඊපස්සේ ඒත් පස්සේ දවසක දාලා තිබුණේ කොත්තු කරනකොට ආයි අපි ගිහින් අහද්දි ආයිත් නෑ. ඒකට තමයි අපි දෙන්නම පර්සනලි ආසයි. යාගේ ඒ චිකන් කරි එකත් හරිම රසයි. ඒ ග්‍රේවි එක මාරම සැරයි රසයි ඔක්කොම තියෙනවා. ඒ වුණාට නේ දැන් ඒක අයියා කරන්නේ නැහැ. ඒක තමයි අපේ කෑම එක. ගයිස් මේක තමයි අපේ එන්ඩ් එක මේ කෑම එකේ. ඔයාලා දකින්න තිබ්බ පෝෂන් එක. මේක 1400ක් තමයි වෙන්නේ. ඉතින් අපි ආයි එක්කෝ ඒ කඩෙන්ම වෙන රයිස් එකක්. ඉතින් අපි අපේ ටවුන් එකේ තියෙන රයිස් ඔක්කොම try කරනවා තමයි. මේ වගේ try කරනවා. දවස ගානේ. දවස ගන්න. දවස ගන්න නෙමෙයි මේ සතිය ගන්න. දවස ගන්න හිම කන්න මේ පුරුදු තියෙන සල්ලි.